නිවසේ සිට පාඩම් කිරීම ඔබට අපහසු වන්නේ ඇයි? අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ අප්ලෝඩ් කළ සැනින්ම දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපි කියලා දෙන මේ ක්‍රම 7 අනුගමනය කරලා බලන්න. ඔයාලටත් පුළුවන් ලොකු ප්‍රගතියක් ලබා ගන්න. අංක 1. දිනචර්යාවක් සකසා ගන්න. ඔබ නිවසේ සිටියද දෛනික දිනචර්යාවක් සකසා ගන්න ඕනි. අවශ්‍ය නම් ටයිම් ටේබල් එකක් විදිහට ලියා ගන්න පුළුවන්. ඇතැම් විට නිවසේ සිටියේදී අම්මා තාත්තා හෝ වැඩිහිටියන්ට විවිධ නිවසේ කාර්යයන් සඳහා උදව් කිරීමට සිදු වෙනවා. ඔබේ නිවසේ මෙවැනි උදව් අවශ්‍ය මොනවාද හා කුමන ආකාරයේ වේලාවන්ටද කියා විමර්ශනය කරලා ඔබේ කාලසටහනේ නිවසේ වැඩ කටයුතු සඳහාද වේලාවක් වෙන් කරන්න. එය පවුලේ සියලු දෙනාටම පෙනෙන ආකාරයෙන් අවශ්‍ය නම් තියන්න. ඒ අනුව පාඩම් කිරීමට වෙන් කරගත් ඔබගේ කාලය තුළ නිවැසියන්ගෙන් බාධා ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. මෙම දිනචර්යාව තුළ ආහාර ගැනීම, නෑම, රෙදි සේදීම ආදී ඉතා සුළු කුඩා දේ පවා ඇතුළත් කරගන්න. නැතිනම් ඔබේ උදෑසන ආහාරය දිවා ආහාරය ලෙස දිගු විය හැකියි. එලෙස සියල්ල එකින් එක කල් යමින් දවස අවසානයේ සියල්ල අතපසු වී තියෙන්න පුළුවන්. අංක 2. ඇඳ පැළඳ සිටින්න. දවස පුරාම පිජාමා එකක්, සරමක් හෝ සැහැල්ලු රාත්‍රී ඇඳුමක් ඇඳීමට ඔබ කැමති. ඒ වගේම එක දිගට සතියක් දෙකක් වුණත් හිසගෙස් පීරීම නොසලකා හැර සිටීමට ඔබ කැමති. දින කිහිපයක් දත් නොමැදින්න පිරිසක්ද ඉන්නවා. පොඩි බඩගින්නකට කඩචෝරුවක් හෝ රීලෝඩ් එකක් හරි ඩේටා කාඩ් එකක් හරි ගන්නවා හැර නැත්තම් නිවසෙන් පිටවීමට අවශ්‍ය නැති වෙද්දි මෙවැනි හැසිරීම් සාමාන්‍ය වෙනවා. කෙසේ වෙතත් ඔබ ගැන සැලකිලිමත් වන විට ඔබේ ජීවිතය සහ අධ්‍යාපන කටයුතු ගැන වඩාත් හොඳ හැඟීමක් ඇති වෙනවා. සෑම දිනකම අඩියක්වත් නිවසින් පිටතට නොගියද හොඳින් ඇඳුම් ඇඳීමට, හිසගෙස් පීරීමට සහ පිරිසිදු පෙනුමින් සිටීමට මතක තබා ගන්න ඕනි. එවිට ඔබට නොදැනුවත්වම ඔබ බලාපොරොත්තු වන විශ්වකර්ම මායා පාඩම් කිරීමේ බලය හා ශක්තිය ඔබට ලැබෙනවා. අංක 3. පාඩම් කරන ස්ථානය වෙනස් කරන්න. එක් විෂයන් වෙනස් ස්ථානයන් හෝ දවසේ විවිධ වේලාවන් අනුව ඔබ පාඩම් කරන ස්ථානය වෙනස් කරන්න ඕනි. නැතිනම් එක දිගට පාඩම් කරන් යනකොට කම්මැලිකමක් හෝ විෂය කරුණු මනසට වෙහෙසක් ලෙස දැනෙන විටම ඉක්මනින් ඔබ සිටින ස්ථානය වෙනස් කරන්න ඕනි. පාඩම් කරන ඉරියව්ව වෙනස් කරනවා වගේම ස්ථානය වෙනස් කිරීමද ඉතා හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා. අංක 4. ඔබගේ කාලසටහන මාරු කරන්න. ඔබට නියමිත දිනචර්යාවක් තිබෙන නමුත් ඔබ අවුල් ජාලයක සිටී නම් ඔබේ කාලසටහන ටිකක් වෙනස් කරන්න. බොහෝ විට උද්‍යෝගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වන්නේ විවිධත්වය පමණයි. අයියෝ මට මේක මිස් වුණානේ කියලා සියල්ල අතහැර දැමීම ගොඩක් අයගේ පුරුද්දක්. ඒ නිසා සැලසුම් වෙනස් කිරීමටත් වෙනස් වෙන සැලසුම් අනුව වැඩ කිරීමටත් හුරුවීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ ජීවිතයට වැදගත් පුරුද්දක්. මන්ද අවසානයේ වැදගත් වන්නේ ඵලදායී ප්‍රතිඵලය පමණක් විනා ඒ සඳහා භාවිතා කළ සැලසුම නෙවෙයි. ඔබට රාත්‍රී කාලයේ හොඳින් පාඩම් කර හැකි නම් වේලාසන නිදාගෙන වේලාසනින් අවදි වෙන්න. මේ ආකාරයට දවසේ පාඩම් කළ හැකි හොඳම වේලාවන් සොයාගෙන එම වේලාවන් පාඩම් කිරීමට භාවිතා කළ හැකි පරිදි දවසේ සැලසුම් මාරු කරගන්න. අංක 5. හැම දෙයකටම විවේකයක් දෙන්න. දිනකට පැයක් හෝ දෙකක් සියලු පාඩම් වැඩවලින් හා පරිගණක, ස්මාර්ට් දුරකථන ඇතුළු විද්‍යුත් මෙවලම් වලින් බැහැරව සිටින්න. එම උපකරණ ක්‍රියා විරහිත කිරීම වුවද වඩාත් යහපත්.
එම කාලය තුළ පවුලේ අය සමග ප්‍රීතියෙන් ආගිය තොරතුරු කතා කරන්න. සුරතල් සතුන් සිටී නම් ඔවුන් සමග කාලය ගත කරන්න. චිත්‍ර ඇඳීම, ගායනය හෝ නර්තනය ආදී ප්‍රිය උපදවන දෙයක් කරන්න. කය වෙහෙසා කරන ක්‍රීඩාවක නිරත වෙන්න. මේ තුලින් ඔබේ යටිසිතට තමා නොනවතින අකණ්ඩ පීඩාකාරී පාඩම් කිරීමක නිරත නොවන බවට පණිවිඩයක් යවනවා. එයින් ඔබට පාඩම් කිරීම සඳහා වඩා යහපත් පරිසරයක් යටිසිත විසින් නිර්මාණය කරනවා. අංක 6. පාඩම් කරන ස්ථානය පිරිසිදුව තබා ගන්න. මෙය ඔබ සිතනවාට වඩා වැදගත්. පළමුව, පිරිසිදු අවකාශයක් ඔබට පැහැදිලිව සිතීමට සහ අවධානය යොමු කිරීමට උපකාරී වෙනවා. එමෙන්ම පාඩම් කරන ස්ථානය පිරිසිදුව පිළිවෙලකට තිබෙන විට පාඩම අතරමඟ හෝ ආරම්භ කිරීමටත් පෙර ඇතිවන බාධාවන් දුරු වෙනවා. එනම් ඔබට අවශ්‍ය දේවල් සපයා ගැනීම, සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් ලෙස ඔබට පැන්සලක් අවශ්‍ය වූ විට එය කොහේ හෝ තිබුණ බව විශ්වාසමුත් පැයක් පමණ පැන්සල සෙවීමට ගත වෙනවා. එමගින් නැතිවන්නේ පාඩම් කිරීමට තිබූ ඔබේ වටිනා කාලය සහ මානසික සුවයයි. අංක 7. පාඩම් සංගීත තියාගන්න. ඔබේ මේසේ උඩ තබාගත හැකි ඔබ කැමතිම පාඩම් සංගීකු සොයා ගන්න. එය කුඩා මාළුවෙක් හෝ සෙල්ලම් කාරයක් හෝ විය හැකියි. රූබික් කැටයක් හෝ ආදිති පාලන රබර් බෝලයක් හෝ විය හැකියි. නැතිනම් ඔබ ආසම කුඩා රූපයක්, චිත්‍රයක් හෝ මූර්තියක් විය හැකියි. මෙවැනි කුමක් හෝ ඔබේ අධ්‍යයනයේ ප්‍රදේශය ප්‍රියජනක, රසවත් කිරීමට යොදා ගන්න. ඔබ පාඩම් කරමින් සිටින විට අවධානය වෙනතකට යොමු වෙමින් එනවා නම් ඔබේ පාඩම් සංගයා සමග විනාඩියක් දෙකක් ගත කරන්න. සම්පූර්ණයෙන්ම පාඩමෙන් බැහැරව පිටව යනවාට වඩා මෙම ක්‍රමයෙන් කාලය ඉතිරි වෙන අතරම පාඩම් කරන ස්ථානයත් ප්‍රියජනක වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.